අයිබෝන් ළමයි දැන් ඔයගොල්ලොත් එක්ක මම අද කතා කරන්න ඉන්නේ ඊයේ නැවතුම් තැන. කියන්නේ ඊයේ අපි නැවතුවේ වුමනාවල ලක්ෂණ තියෙන තැන. එතකොට මම ඊයේ ඔයගොල්ලොත් එක්ක කතා කරා ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? අවශ්‍යතාව කියන්නේ මොකද්ද? වුමනා කියන්නේ මොකද්ද? ව්‍යාපාර විකාශනය කියන්නේ මොකද්ද? ඒ ටික මම ඔයගොල්ලොත් එක්ක ඊයේ කතා කරා. ඒකට අපිට අද තියෙන්නේ කතා කරන්න නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ මොකක්ද? නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ අපි නිෂ්පාදිත වල ස්වභාවය අනුව අපිට වර්ග කරන්න පුළුවන්. නිෂ්පාදන ව්‍යාපාර ඒ නිෂ්පාදිත වල ස්වરૂපය අනුව අපිට වර්ග කරන්න පුළුවන්. එතකොට ඒ ස්වરૂප දෙකක් අපිට වර්ග කරනවා. ඒ කියන්නේ එකක් භාණ්ඩ හා නිෂ්පාදන කරන ව්‍යාපාර. භාණ්ඩ නිෂ්පාදන කරන ව්‍යාපාර. අනිත් එක තමයි සේවා සැපීමේ ව්‍යාපාර. ඒකට ඔයගොල්ලෝ තේරෙනවනේ භාණ්ඩ කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? භාණ්ඩ නිෂ්පාදන කරන ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දේ තමයි භාණ්ඩයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට එම භාණ්ඩය නිෂ්පාදනය කරන ආයතනය තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ. එතකොට නිෂ්පාදන ව්‍යාපාර වර්ග දෙකක් තියෙනවා. එකක් භාණ්ඩ නිෂ්පාදන කරන ව්‍යාපාරය, අනිත් එක සේවා සැපීමේ ව්‍යාපාරය. එතකොට භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ අපි මුලින්ම දැනගන්න ඕනේ භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. භාණ්ඩයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දේ තමයි භාණ්ඩයක් කියලා කියන්නේ. එimhe භාණ්ඩය නිෂ්පාදනය කරන ආයතනය තමයි අපි කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය කියලා. එතකොට ඒගොල්ලෝ ඒක තේරුණානේ. ඊට පස්සේ අපි ඊළඟට සේවා සැපීමේ ව්‍යාපාර. සේවා සැපීමේ ව්‍යාපාරය කියන්නේ ළමයි මේ මමත් ඔයගොල්ලන්ට සේවයක් තමයි සපයන්නේ. ඒ කියන්නේ මම උගන්වන දේ ඔයගොල්ලෝ ස්පර්ශ කළ හැකිද? බෑ. ස්පර්ශ කරන්න නොහැකි. කියන්නේ ඒක නිර්වචනයක් ගත්තොත් පාරිභෝගිකයාගේ අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයා වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. කියන්නේ ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. ඒ කියන්නේ අධ්‍යාපනය ලබා දීම ඔය මොනවද සේවාවන් වලට මම කියන්නේ කොහොමද? සේවාවන් කියන්නේ අපිට අල්ලන්න බැරි දේවල්. අපිට අල්ලන්න බෑනේ. මම උගන්නන එක ඔයගොල්ලන්ට අල්ලන්න බෑනේ. ඒ වගේ තමයි සේවා සැපීමේ ව්‍යාපාරය කියන්නේ. දැන් ඔයගොල්ලෝ දේශනයකට ගියොත් ඒ දේශනේ කියන ඒවා ඔයගොල්ලන්ට අල්ලන්න බෑනේ. මෙහෙම අල්ලන්න බෑනේ. එතකොට ඒක සේවා සැපීමේ ව්‍යාපාරය. ඔයගොල්ලෝ භාණ්ඩයක් වුණොත් ඔයගොල්ලන්ට අල්ලන්න පුළුවන්. දැන් මේ මාකරයක් කියන්නේ භාණ්ඩය. ඒතර මේ මාකරයක මට අල්ලන්න පුළුවන්. දැන් මම මේ උගන්වන එක මට අල්ලන්න පුළුවන් බෑ. ඒක සේවාව. හරිද? ඔයගොල්ලෝ දැන් තේරුණානේ. නිෂ්පාදන ව්‍යාපාර වර්ග දෙකක් තියෙනවා. එකක් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර, අනිත් එක සේවා සැපීමේ ව්‍යාපාර. හරිද? එතකොට ඔයගොල්ලෝ එතනින් ඒ ටික දැනගත්තාම ඇති. ඊට පස්සේ අපි එතනින් එහාට යනවා නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක හෝ නිෂ්පාදන සම්පත්. එතකොට නිෂ්පාදන සාධක හෝ නිෂ්පාදන සම්පත් කියන්නේ දෙකක් කියලා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. දෙකක් නෙමෙයි එකක්. يعني නිෂ්පාදන සාධක කියන්නේ එකම දේ තමයි කියවෙන්නේ නිෂ්පාදන සම්පත් කියන්නේ. එතකොට නිෂ්පාදන සම්පත් අපිට අවශ්‍ය වෙන්නේ මොකද? අපිට භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අපිට විවිධ සම්පත් ඕන. ඒ සම්පත් තමයි මේ නිෂ්පාදන සාධක නැතහොත් නිෂ්පාදන සම්පත් කියන්නේ. කියන්නේ අපිට භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න අපි ගාව සම්පත් වගේ තියෙන්න ඕන. සම්පත් අවශ්‍ය වෙනවා. ඒකට තමයි මේ නිෂ්පාදන සාධක කියන්නේ. එතකොට මූලික වශයෙන් අපිට නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. මූලික වශයෙන් අපිට නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. ඒතර එක වෙන්නේ මොකද්ද?
එක කියලා ප්‍රධාන කියලා නෑ. කියන්නේ අපිට තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. එතකොට ඔයගොල්ලෝ මෙතනින් කල්පනා කරන්න ඕනේ මේවල අදහස ඔයගොල්ලෝ උඩට දාගන්න ඇති. ඒතකොට භූමිය කියන්නේ මොකක්ද? භූමිය කියන්නේ අපේ ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සීලුව සම්පත්. කියන අපේ ස්වභාව ධර්මයෙන් දායාද කරපු දේවල් තමයි භූමිය කියලා අපි හඳුන්වන්නේ. ඒක එතකොට භූමිය මතු පිටින් ගන්නත් පුළුවන්, භූමියේ අභ්‍යන්තරයෙන් ගන්නත් පුළුවන්. එතකොට භූමියේ මතු පිටින් අපිට වන සම්පත් දැක ගන්න පුළුවන්. ඒතර භූමියේ අභ්‍යන්තරයෙන් අපිට මොනවද තියෙන්නේ? අපිට තියෙනවා ඛනිජ සම්පත්. පසරන් මතු පිටින් ඒ වගේ දේවල් තියෙනවා, මිනිරල්. ඒවා අපිට භූමියේ අභ්‍යන්තරයෙන් දැක ගන්න පුළුවන් සම්පත්. එතකොට ඒක තේරෙනවනේ භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සම්පත්. ස්වභාව ධර්මයෙන් අපිට දායාද කරපු සම්පත් තමයි භූමිය කියන්නේ. එතකොට ඒක අපිට ගන්න පුළුවන් උදාහරණ මතු පිටින් ගන්නත් පුළුවන්, අභ්‍යන්තරයෙන් ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඊළඟ එක ශ්‍රමය. අංගුවා නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. එකක් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. එතකොට මම ඔයගොල්ලෝට දැන් භූමිය කතා කරා. ඒතකොට මම දැන් කතා කරන්නේ ශ්‍රමය. ශ්‍රමය කියන්නේ ව්‍යාපාරය සඳහා යොදවන කායික හා මානසික දායකත්වය. කායික හා මානසික දායකත්වය තමයි ශ්‍රමය කියලා කියන්නේ. එතකොට ළමයි කායික හා මානසිකත්වය කියන්නේ මොකක්ද? දැන් කය විහිසලා වැඩ කරනවා කියන්නේ ළමයි කායික කෙන් දායකත්වය. එතකොට මානසික මනස විහිසලා වැඩ කරනවා කියන්නේ මානසික දායකත්වය. එතකොට කය විහිසලා වැඩ කරන පුද්ගලයන් කවුද ඉන්නේ? පතල් සේවකයෝ ඉන්නවා. එතකොට තව කවුද ඉන්නේ? තව ඉන්නවනේ කය විහිසලා වැඩ කරන කට්ටිය. විශාල ප්‍රමාණයක් ඉන්න ලංකාවේ කය විහිසලා වැඩ කරන කට්ටිය. එතකොට අපි ඊට පස්සේ බලමු මනස විහිසලා වැඩ කරන. මනස විහිසලා කවුද වැඩ කරන්නේ? මනස විහිසලා වැඩ කරනවා ගණක අධිකරුවෝ. එතකොට කලමනාකරුවෝ. ඒ වගේ ගොඩක් කට්ටිය මනස විහිසලා තමයි අය කට්ටිය තමයි මානසික දායකත්වයට අයත් වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ තේරුණානේ ශ්‍රමය කියන්නේ ව්‍යාපාරයක් සඳහා යෙදවෙන කායික හා මානසික දායකත්වය තමයි ශ්‍රමය කියලා හඳුන්වන්නේ. කට්ටියක් කය වේසලා වැඩ කරනවා, කට්ටියක් මනස වේසලා වැඩ කරනවා. ඒක තමයි ශ්‍රමය කියලා කියන්නේ. එතකොට අපිට ඊළඟට තියෙන නිෂ්පාදක සාධකය තමයි ප්‍රාග්ධනය. දැන් ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනය කියන්නේ අපේ නිෂ්පාදන ක්‍රියාවලියකදී නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද දේ තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒ කියන්නේ යම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා මිනිසාට විසින් ඒක නිර්මාණය කරගන්න අවශ්‍ය විදිහට මිනිසා විසින් ඒක නිර්මාණය කරගන්න නිෂ්පාදනය කියලා ආධාරකයක් ලෙස ආධාරයක් නෙමෙයි ආධාරකයක් ලෙස නිර්මාණය කරගන්න. එතකොට එහෙම නිර්මාණය කරගත්ත දේවල් මොනවද? දැන් මිනිසා විසින් ගොඩනැගිලි නිර්මාණය කරන්නේ යම් කර්මන්ශාලාවක් නිර්මාණය කරන්න අනිවාර්යෙන් ගොඩනැගිල්ල නිර්මාණය කරනවා. ඒක කර්මන්ශාලාව නිර්මාණය කරන්න තමයි ගොඩනැගිල්ල මුලින්ම සකස් කරන්නේ. ඒක ආධාරකයක්. නිෂ්පාදන කියලට ආධාරකයක්. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අනිවාර්යෙන් යන්ත්‍ර සූත්‍රයක් ගන්නවා නම් ඒකත් ආධාරකයක්. ඒක ප්‍රාග්ධන ආධාරකයක්. ඊට පස්සේ එතනින් හරියම් වාහන ප්‍රමාණ පාසුකම් භාණ්ඩ සේවා ප්‍රහාණය කිරීම භාණ්ඩ ප්‍රහාණය කිරීම ඒ වගේ සඳහා රථ වාහන යම් ආයතනෙ මිලදී ගන්න එක ප්‍රාග්ධනය. එතකොට තව ප්‍රාග්ධනය තමයි මුදල් කියන දේ ප්‍රාග්ධනයක් විදිහට ඔයගොල්ලෝ ගන්න පුළුවන්. හැබැයි මම දැන් කියන්නේ ප්‍රාග්ධනයක් විදිහට මුදල් ගන්න එපා. මොකද ඔයගොල්ලන්ට ඕන තරම් ප්‍රාග්ධනික දේවල් තියෙනවා. ඔයගොල්ලෝ ගන්න උදාහරණ මුදල් ගන්න එපා. මොකද ඔයගොල්ලන්ට ඉස්සරහට ඒවලට ඔයගොල්ලෝ කොමර්ස් කරනවා නම් සාමාන්‍ය ප්‍රාග්ධනයේ මුදල් ලෙස ගන්නෙ නෑ. ඒ ප්‍රාග්ධනයට අයත් වෙනවා. නෑ කියන්නේ නෑ. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි
නිෂ්පාදන සාධකය තමයි ව්‍යවසායක. ව්‍යවසාය කියන්නේ මොකක්ද? ව්‍යවසාය කියන්නේ ළමයි නිෂ්පාදනය සඳහා. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අපි ගන්නවා භූමියේ ශ්‍රමය ප්‍රාග්ධන. ඒ වැනි සම්පත් සංවිධානය කරමින් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒ සම්පත් සංවිධානය කරමින් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒක පවත්වාගෙන යන කාර්යය තමයි ව්‍යවසාය කියලා කියන්නේ. ඒ කියන්නේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනය. ඒ සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරන එක තමයි ව්‍යවසාය කියන්නේ. එතකොට ව්‍යවසායකයා කියන්නේ ව්‍යාපාරයේ අවදානම් දරමින්. ව්‍යාපාරය අවදානම් දරමින් නවෝත්පාදනයක් නව්‍යතාවයක් සම්පාදනය කරමින් ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගන්න එක්කලා තමයි ව්‍යවසායකයා කියන්නේ. ඒ කියන්නේ ව්‍යවසායකයා කියන්නේ ව්‍යාපාරයට අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කරමින් ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණය කරනවා. කියන්නේ නව්‍යතා සම්පාදනය නවෝත්පාදනයක් කියන්නේ අලුත් දෙයක් නිර්මාණය කරන්නා තමයි ව්‍යවසායකයා කියන්නේ. එතකොට සෑම ව්‍යාපාරිකයෙක්ම ව්‍යවසායකෙක් නෙමෙයි. හැබැයි සෑම ව්‍යවසායකෙක්ම ව්‍යාපාරිකයෙක්. සෑම ව්‍යාපාරිකයෙක්ම ව්‍යවසායකෙක් නොවේ. සෑම ව්‍යවසායකෙක්ම ව්‍යාපාරිකයෙක් වේ. ඒ කියන්නේ ව්‍යාපාරිකයා කියන්නේ තියෙන දෙයක් පවත්වාගෙන ව්‍යාපාරයක් ගොඩනගන එක. එතකොට ව්‍යවසාය කියන්නේ අලුත් දෙයක් නිර්මාණය කරන එක. ඒක තමයි එතන සරලම අදහස. එතකොට මෑත කාලේ ව්‍යවසායකයෝ කියලා ගත්තොත් Microsoft නිර්මාණය කරන Bill Gates, එතකොට Elon Musk, Tesla යා සෑහෙන මේ නිර්මාණය කරලා දිනුට පස්සේ Mark Zuckerberg නිර්මාණය කරලා තිබුණාද ඔයගොල්ලෝ පාවිච්චි කරන Facebook, WhatsApp ඒ වගේ නිර්මාණය කරලා තියෙනවා. ලංකාවේ ගත්තොත් ධම්මික පෙරේරා මොකද්ද? එයාගේ ව්‍යවසාය ගත්තේ එයා මොකක්ද නිර්මාණය කරේ? DP Education ඒ ජාලය ඒගොල්ලෝ නිර්මාණය කරා. කියන්නේ ඒ ලොකු process එකක්. කවුරු කරපු නැති දෙයක් තමයි ධම්මික පෙරේරා කරේ. ඒක අලුත් නිර්මාණය. DP Education කියන්නේ. ඒතකොට ව්‍යාපාර ඒතකොට ධම්මික පෙරේරා කියන්නේ එක පැත්තකින් බලනකොට ව්‍යවසායකයෙක්, එක පැත්තකින් බලනකොට ව්‍යාපාරිකයෙක්. එතකොට යාව මොන පැත්තකට ගන්න පුළුවන්? අනිත් කට්ටියත් එහෙම තමයි. ඒතකොට Elon Musk කියන්නේ දැනට ධනවත්ම පුද්ගලයා. ලෝකේ ධනවත්ම පුද්ගලයා තමයි Elon Musk කියන්නේ. ඊට පස්සේ අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ ඇල්මැති පාර්ශ්ව. ඒතර මම ඇල්මැති පාර්ශ්ව ගැන ගොඩක් මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ නැහැ. යම් තාක් දුරට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඇල්මැති පාර්ශ්ව කියන්නේ ළමයි ව්‍යාපාරයට ඇල්මක් දක්වනවා. කියන්නේ ඒගොල්ලොන්ගේ යම් අරමුණක් වෙනුවෙන් ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන කට්ටිය තමයි ඇල්මැති පාර්ශ්වයක් කියලා ගොඩක් දුරට කියන්නේ. එහෙම එතකොට ඇල්මැති පාර්ශ්වයක නිර්වචනය අපිට ගන්න පුළුවන් ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව. ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව තමයි ඇල්මැති පාර්ශ්ව කියන්නේ. එතකොට ඇල්මැති පාර්ශ්ව අපිට ගන්න පුළුවන් මොකද ඇල්මැති පාර්ශ්ව ව්‍යාපාරයක් කෙරෙහි කවුද උනන්දුවක් දක්වන්නේ? අනිවාර්යෙන් CEO කියන්නේ අයිතිකරු. අනිවාර්යෙන්. ඊට පස්සේ මැනේජර් කියන්නේ කළමනාකරු. ඊට පස්සේ කවුද? ඊට පස්සේ සේවකයෝ ඉන්නවා. උනන්දුවක් දක්වනවනේ. ඊට පස්සේ අනිවාර්යෙන් සැපයුම් කරුවෝ ඉන්නෝනේ. ඊට පස්සේ පාරිභෝගිකයෝ, රජය, ප්‍රජාව, මූල්‍ය ආයතන, තරඟකරුවෝ ඒ වගේ විශාල පිරිසක් ඇල්මක් දක්වනවා ව්‍යාපාරයක් කෙරෙහි. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ඇල්මැති පාර්ශ්වයයි යවත් එච්ච අධ්‍යයනයක්. ඇල්මැති පාර්ශ්වය කියන්නේ මොකටද ව්‍යාපාරයක් කෙරෙහි අවධානයක් ඉච්චර දෙන්නේ? ඒගොල්ලන්ගේ අරමුණු මොනවද? අපි මොනවද ඒගොල්ලන්ට කරන්න ඕන දේවල්? අපි රජයට මොනවද අපි කරන්න ඕන? ඒ වගේ දේවල් තියෙනවා. මම ඒ ටික ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න කියන ඇල්මැති පාර්ශ්වයේ අරමුණු ඒ වගේ ටික මම ඉස්සරහට ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ ඇල්මැති පාර්ශ්වය කියලා විනාඩි කිහිපයක් පොඩි වීඩියෝ එකක් කරන් එන්නම් ඊළඟ දවසේ.
දැනට ඕගොල්ලෝ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න. ඊට පස්සේ නිෂ්පාදන සාධක. එතකොට නිෂ්පාදන සම්පත්. මේ දෙක අවබෝධ කරගන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හෙට හමු වෙනවා. හරි.